ඉතින් අපි බලමු දැන් මෙන්න මේ ෆිල්ටර්ස් කියන සෙක්ෂන් එක මොකක්ද කියලා. මම මුලින්ම මේ ෆිල්ටර්ස් කියන සෙක්ෂන් එක ඇප්ලයි කරගන්න කලින් මෙන්න මේ මුල් චුට්ට මං ක්‍රොප් කරගන්නවා control B ගහ ගන්නවා. අපි මෙන්න මේක සාම්පල්යක් විදියට යූස් කරමු මේ ෆිල්ටර්ස් ඇඩ් කරන්න. මේක ක්ලික් කරලා මේ clear to කියන එක අපි ඇප්ලයි කරලා බලමු. To watch your videos, you need to stop saying. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ පොඩි චේන්ජ් එකක් වුණා. ඔයාලට දැක්කේ නැත්නම් මම තව ලොකු කරලා පෙන්නන්න. ඔන්න බලන්න මේ clear to කියන එක ඇඩ් වුණාමයි නැති වුණාමයි මේක චේන්ජ් වෙන හැටි. මම control Z ගහනවා. ඒ කියන්නේ undo පාරක් දෙනවා ඔයාලට බලා ගන්න. අපි scale එක ගියේ. scale එක undo උනේ. right මම මෙතනින් මේක off කරලා පෙන්නන්නම් ඔයාලට. මුලින්ම අපි මේක crop කරගෙන ඉඳිමු. එතෙන්ටම undo වෙලා ගිහලා හරි. ඔන්න මම මෙන්න මේක මේ crop කරගත්ත section එකට clear to කියන එක Want people to watch your videos, you need to stop add saying. කරන්න තමයි හදන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ lighting වල පොඩි change එකක් වුණා. මම මේක off කරාන් පස්සේ අපේ යට layer එක තියෙනවා. දැන් මේකමනේ යට layer එක තියෙන්නේ. බලා ගන්න පුළුවන් ඔයාලට color එකේ පොඩි change එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ filter එකක් add වෙලා තියෙනවා. slight පොඩි change එකක් තමයි මේ filter එකේ තියෙන්නේ. right. ඔය විදියට පුළුවන් ඔයාලට filter set කරගන්න ඔයාලගේ මේ videos වලට. අපි දැන් මෙන්න මේ හරියෙන් කපලා බලමු. මේ හරියෙන් ඔන්න මම control B පාරක් ගහලා crop කරලා මෙතෙන්ට දානවා open Nemia කියන එක. right. filter එක download වෙනවා. ඒක නම් ලොකු වෙනසක් වුණා. ඒක බලා ගන්න පුළුවන්. ඩාක් එකක් තමයි ආවේකේ. ඔය අපේ යුෂුවල් වීඩියෝ එක අපි දැන් මේකේ කලර් ග්‍රේඩ් එකක් කොහොමත් කරේ නැහැ. අපි මේක මේ ඔයාලා කලර් ග්‍රේඩින් ගැන මම පාඩම කරා. ඔයාලා කලර් ග්‍රේඩ් කරගන්න. මම දැන් අද කතා කරන්නේ මේ ෆිල්ටර්ස් සෙක්ෂන් එක. අපි දැන් ඇඩ්වාන්ස් මට්ටමට යන්න කලින් මේ ඉන්ටර්මීඩියට් ලෙවල් එක ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ ෆිල්ටර්ස් යූස් කරන්න කොහොමද කියන එක ගැන තමයි අපි කතා කර හිටියේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන ෆිල්ටර්ස් ගොඩාක් තියෙනවා. මේ ඕනම ෆිල්ටර් එකක් දාලා මැච් වෙන ඒවා බලලා එඩිට් එකට අනුව ඔයාලට යූස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක නැවත undo කරලා දානවා. ඉතින් මම ওই විදිහට undo කරගත්තා. මම මේකෙන් මේ zoom in එකත් අඩු කරගත්තා. ඔන්න ওই විදිහට තමයි මේ filters කියන section එකත් stickers කියන section එකත් අපිට යූස් කරගන්න පුළුවන් අපේ වීඩියෝස් එඩිට් කරගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.